ආයිපුවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා බයියා SL පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනල්ලා දිනවා බලන්න ලෑස්ති වෙනවා. අද දවසේ channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා. Mr. බයියා SL පොලිටිකල් මේ තියෙන මේ පැත්තේ page එක follow කරලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක නෝන ඕඩම කෙනෙක්ට. දැන් අපි මුලින්ම දෙන්න හදන්නේ එහෙ බැලුවම මෙහෙ පේනවා. බත් එක බැලුවම හොදි පේන්නේ. අන්න ඒ චරිතයේ වීඩියෝ දෙකක් තියෙන්නේ. මේ පළවෙනි වීඩියෝ එක සියත නාලිකාවේ වැඩසටහනක තමයි මේ යන්නේ කතාව. අපි වහන්න වෙනවා. බොඳ කරලා මේක වහලා තමයි වඩ දෙන්නේ. කටහඬ ඇහුණාම ඇතිනේ. මේක සියතේ වැඩසටහනක කෑල්ලක් යා. බොරු ඉතාම තක්කඩි දේශපාලන උවමනාවල් වෙනුවෙන් බොරු සමාජගත කරලා සමාජය තුළේ ජනතාවට ඔයගොල්ලොත් බිල්ලම ඇව්වා නෑ මම කියලා නිකන් කියන්න එපා. ඒ මවපු බිල්ල ගැන ඔබ කියන්න. එහෙම නැතුව මේ වගේ බොරු තක්කඩිකම් අපි කරේ නෑ. එහෙම તો උගන්ඩායි ලැම්බෝගිනි පවුන් 45 තෙල් වලින් ඇමතිවරු ගහන් කරනවා කියලා කිව්වා. ඉන්ධන මිල අඩු කරන්න පුළුවන්. ඒ හැම ඔබ බලන්නකො ඔබ බලන්න තමයි වෙන්නේ දැන් මුන්ට ඉගන්ට එක පාට ප්‍රශ්නයක් ඇහුවොත් කතා කරගන්න බැරුව යනවා මෑන්ට එක එක මනුස්සෙට විතර නෙවෙයි JVP කිසිම එකට කතා කරන්න බෑ ප්‍රශ්නයක් ඇහුවොත්. මොකද මුන් කොච්චරනම් දේවල් කියලා දාවෙනේ. දැන් බලන්නකො ඒකටම හරියන්න තමයි දැන් මේ කතාව මූගෙම කතාවක් යන්කෝ කතාව බලමුකෝ. ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකොට වැස්ස අඩුයි කියලා රටම දන්නවා. ජලාශවල තියෙන වතුර ටික ගොවියට දෙන්න ඕන කියලා දන්නවා. දැන් ගොවියා ඉස්සරහට තියලා හදිසි මිලදී ගැනීම කරන්න යන්නේ. හදිසි මිලදී ගැනීම කරද්දී යුනිට් එකක් රුපියල් 70ට ගන්නෙ. රුපියල් 70ට 80ට ගන්නෙ. ඒ නිසා මේ හැමදාම රුපියල් කෝටි 6-700ක හදිසි මිලදී ගැනීම කරලා මහා දැවැන්ත ජාවාරමක් සිද්ධ කරනවා මේ ඇමතිවරු සහ නිලධාරිය එකතු වෙලා. මේ හදන්නෙත් ඒ ජාවාරමට බහින්න, මේ හදන්නෙත් ඒ ජාවාරමට මැදිහත් වෙන්න. මේ ඔක්කොම ජාවාරම්. ඒ නිසා මේ සැලසුම් සහගතව රටේ මිනිස්සු බිල්ලට අරගෙන ජාවාරම් කරන ජාවාරම් කල්ලියක වැඩ. මෙහෙමයි. මුන්ට කිසිම කතාවක් ඇත්තටම අද වෙනකොට කියන්න බෑ. මොකද පරණ මොකක් හරි කතාවක් මුන්ගේ තියෙනවා. දැන් ඔය පේන උඩ නිවුස් එක නේද? දකුණු අප්‍රිකාවෙන් ගෙන ගල් අඟුරු බාලවීම නිසා හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අවසරයක් ඔන්න දැන් දීලා 2026 පෙබරවාරි මාසේ 2 සඳුදා. දැන් මේ නිවුස් එකට හරියන්න තමයි පරණ නිවුස් එක ගහන්නේ. ඒතකොට දැන් මුන්ටත් හදිසි ගල් අඟුරු මිලදී ගැනීමක් අවශ්‍ය වෙලා. එතකොට මුන් කලිනුත් කියලා තියෙනවා. හැබැයි ඕකටම සම්බන්ධ දෙයක්. පේනවනේ දැන් මේ නිවුස් එක නේද? හදිසි මොකක් හරි කන්නම් මොකක් හරි යටි කූට්ටු ගේමක් ගහන්න සල්ලි ටිකක් ගරා ගන්න තමයි වැඩේ කරලා තියෙන්නේ. එතකොට දැන් මුනුත් ඒක කරනවා. එතකොට දැන් මුන්ට මොන වගේ නිකන් ඇඟට දැනෙනව ඇද්ද? නිකන් මොන වගේ කියන්නේ මොන වගේ අභිමානයක් මුන්ට දැනෙනව ඇද්දනේ? කලින් කියපු දේ දැන් මුන්ට වෙනකොට පව් නේද? කොට පව් ඉතින්. ඒක තමයි කියන්නේ අර මුන් ඒ දවස්වල හිතුවේ නෑ කවදාකවත් මුන්ට බලයක් හම්බ වෙයි කියලා. එක පාට පෙරළුණා ඉතින් කේස් එක. සජිත් මහත්තයාගේ හයිය මදි හින්දා එක පාට කෙලවුණා. ඒ සජිත් මහත්තයා හයිය නැතුණත් කවන්නේ රනිල් එක්ක එකතු වෙලා දෙන්නත් එක මොකක් හරි ගේමයක් ගහගත්තා නම් මේ 70ක් එන්නේ නෑ. එහෙනම් අපි කරදරයක් නැතුව ඉන්නවා. හරි වීඩියෝ එක නාපු අවසාන එකත් බලන්න යන්කෝ. ළමයින්ට ප්‍රජනක සෞඛ්‍ය උගන්වන්න ඕනද? නිසි වයසේදී උගන්වන්න ඕන. එහෙනම් මොකක්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඉතින් අර thumbnail එකක් දැක්ක ගමන් අපේ සමහර අය ටිකක් කලබල වෙනවා. අර තල්ලත්තට බෙලිගෙඩිය වටනට පස්සේ හාව දිවුවා වගේ. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න ඕන. ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනා කාලයේදී නොමේරු හිතවලට මේක දීලා බෑ. මම උගන්වන්නේ නිසි වයසින් ඉන්න අයට. එතකොට ඉතින් එහෙනම් ගැටලුවක් නැහැ. ඕනම රටක ඕනම දියුණු රටක ඒ වයසක් තියෙනවා. ඒ වයස එන තුරු ප්‍රජනක පද්ධතියක් ගැන ළමයින්ට කියලා දෙන්නේ නැත. අවුරුදු 5 දක්වා ළමා කාලය පුද්ගලයෙක්ගේ ජීවිත කාලයේ 90%ක නියෝජනය ඒ උමනා කරන මානසික වර්ධනය සිද්ධ වෙන්නේ ওই පළවෙනි අවුරුදු 5 ඇතුළේ. ඒ කාල සීමාව. ඒත් එක්කම එළමෙන ඊට පස්සේ එළමෙන කාල සීමාව. ඒ කියන්නේ ළමයා ලිංගික පරිණතිය දක්වා යන කාල සීමාව. ඒවා ළමයිගේ තීරණාත්මක වයස් කාලයන්. ඒවා සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කර කර යාළුවොත් එක්ක කතා බහ කර කර ගොඩනගෙන්න ඕන ළමා වයසක් තියෙනවා. ඒ වයසට අර පරිණත කාලේ දෙන්න ඕන දැනුම දුන්න ගමන් ළමයා සම්පූර්ණයෙන්ම මෙහෙම විපරීත වෙලා යනවා. ඊට පස්සේ ළමයි අතර මේ ප්‍රශ්නේ ඉන්න ගන්නවා. එතකොට මේ ඒ වයසේ පොඩි ළමයින්ට මම කියන්නේ ලිංගික පරිණතියට ළඟා වෙලා නැති ළමයින්ට මේවා දුන්නම අන්න ඒ සමාජ ගැටලුව නිර්මාණය වෙනවා. ඒක තමයි දියුණු රටවල පවා වයස් සීමාවක් තරණය කරලා ඒ නිසි වයසේදී ඒ අධ්‍යාපනය දෙන්නේ. ළමා අපයෝජන වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි නීති පද්ධතිය ශක්තිමත් නැතිකම. ඒවට ප්‍රබල නීති ගේන්න ඕන. මොකද අපයෝජනයක් ගොඩක් වෙලාවට වෙන්නේ වැඩිහිටියෙක් අතින් ළමයෙක් වෙන්නේ. ඒතකොට වැඩිහිටියෝ ප්‍රජනක සෞඛ්‍ය දන්නේ තියා නෙමෙයිනේ. ඒ මිනිස්සු දන්නවා. ඒතකොට මේක නීතියට බය නැතිකමක් තියෙන්නේ. ඒවා ශක්තිමත් වුණාම ඔය ප්‍රබල නීති තියෙන රටවල ඇත්තටම ළමා අපයෝජන සෑහෙන අඩුයි. ඒතකොට දරුවාට උගන්වන්න ඕන ප්‍රජනක සෞඛ්‍යයටම දරුවෝ කියලා කියන්නේ මම මේ කියන්නේ මම නැවතත් කියනවා ලිංගික පරිණතිය ලබා නොමැති. අර පොඩි දරුවෝ කියලා අපි කියන්නේ අන්න ඒගොල්ලෝ. ඒගොල්ලන්ට තියෙන්න ඕන ප්‍රජනක සෞඛ්‍යයට වඩා එතනදී අපයෝජනයකට ලක් නොවීම සම්බන්ධව තියෙන්න ඕන ආත්ම ආරක්ෂාව ගැන දැනුම. ළමයාට අපි උගන්වන්න ඕන ආරක්ෂා වෙන්නේ කොහොමද?
මේක good touch or bad touch ඒක ඒ ළමයට තේරුම් කරන්න ඕනේ. ඒක ඇත්තටම ඔය දිනුන රටවල සිද්ධ වෙනවා. මිනිහෙක්ගේ Tamanට ගැලපෙන්නේ නැති අදහසක්, Tamanගේ හිතේ නැති අදහසක්, Taman අකමැති අදහසක් තව කෙනෙක් කිව්වහම මෙහෙම මේ භූමිතල ගහපු ගැරඩි වගේ හැසිරෙන්න එපා. මේ අවුල මේක. හරි? ඒ කියන්නේ මේක නම් Tamanට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් කෙනෙක් දක්වනකොට හැසිරෙන විදිය අනිවාර්යෙන් ගුණ ධර්ම ගන්න ඕන පොඩි කාලේ. මේ එහෙම නොයිච් එකේ ප්‍රශ්නේ මේ පේන්නේ. එනකොට නිදහස් අදහස් දක්වන්න අයිතිය තියෙන්න ඕනේ. ඒකට විරුද්ධව බුද්ධිමය සාකච්ඡාවක් කරගෙන වෙනම දෙයක්. පැනගෙන කුණුහරුප කියාගෙන අයියෝ අර පොඩි කාලේ හරියට මේ වැඩිලා නැහැ නේ. කොහොම වෙතත් පොඩි ළමයින්ට ගුණධර්ම උගන්වන එක හොඳයි. මොකද ඒ උගන්වන එකේ ඇතුලේ ඒ ළමයා තමන්ගේ ලිංගික පද්ධතිය ගැන දැනුවත් භාවයක් තියෙන කාලෙද්දී ගුණධර්ම එක්ක මේක මම කොහොමද මේක හසුරවන්නේ, මම කොහොමද මේ ලිංගික පද්ධතියෙන් වැඩක් ගන්නෙ කියන එක ඒ ළමයා ශිෂ්ට සම්පන්න විදිහට තේරුම් ගන්නවා. ඒතකොට තමයි ඒ ළමයා අතින් තව කෙනෙක් රේප් නොවෙන්නේ. ඒතකොට තමයි දූෂකේ අඩු වෙන්නේ. ඒතකොට තමයි අපයෝජන අඩු වෙන්නේ. ඒතකොට තමයි අනවශ්‍ය ගැප් ගැනීම වලකින්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ එතකොට. දැන් කලබල වෙන්න එපා. දැන් තල්ලත්තර බෙලිගෙඩිය වැටුණාට පස්සේ දුවපු මුල්ම හාවත් නිශ්ශබ්ද වෙන්න ඕන. මින් පස්සේවත් thumbnail එකක් බලලා චූන් වෙන එක නවත්තන්න වෙනවා. මේක කතිකාවක් උමනා නම් අපි කතා කරමු. ඔය සමහර මම දැක්කා YouTube channel වල පාළුගේ වළම් බින්දන ස්වභාවයක්. ඔය අපි ඉන්නවනේ අර ඔන්ලයින් හිඟන්නු. එතකොට ඒ අයටත් මම කියන්නේ පාළුගේ වළම් බින්දින්න නැතුව ඔය කැමරාවක ඔය මයික් එක ඔය අරගෙන එන්න කතා කරමු. මේක නේ සමාජ කතිකාවක් හදමු. ප්‍රශ්නයක් නැහැ. පාළුගේ නම් වළම් බින්දින්න එපා. ඔන්ලයින් හිඟන්නට කියන්නේ. අන්තිමට කියපු කෑල්ල තමයි කාටද දන්නේ නැහැ කිව්වේ නේ views ගන්න කියලා. ඔතන ඉන්නවා ඩෝබිල මට බයිනවා views ගන්න කියලා. එතකොට විපක්ෂයේ කට්ටිය බයින views ගන්නෝ තව කීප දෙනෙක් ඉන්නවා. ඔතන ඉන්නවා ගුණේ කියලා එකෙක් ඌ අර මේ මුතුගල සර්ටත් එහෙමත් කෑ ගහලා බැනලා තිබ්බනේ. මමත් වීඩියෝ එකක් දාලා තිබ්බ යකාගේ. එතකොට කක්කි සුදා ඉන්නවා. මෙහෙම කීප දෙනෙක්ම ඉන්නවේ. කාටද ඉතින් කිව්වේ මුතුගල සර් ඉතින් අනිවාර්යෙන් විපක්ෂය එහෙම නැත්නම් සර් වෙනුවෙන් කතා කරන කාටත් එහෙම කියන්නේ නැහැ නේ. ඒක නිසා මම මෙතනින් අයින් වෙනවා. එතකොට JVP කාර views සිංගන 70ට තමයි කතාව කිව්වේ. එහෙම හරි හිතුනේ. හරි එහෙනම් කොහොම හරි කමන්නේ මුතුගල සර්ගේ වචන ටික තමයි ඔයගලන්ට වැදගත් වෙන්නේ, ගැලපෙන්නේ. ඒව ටික අරගන්න. එතකොට ඔයාලට පොඩ්ඩක් නේද knowledge එක අරගෙන මේ සම්බන්ධ වැඩ ටික කරන්න පුළුවන්. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි එන ඊළඟ දවසේ හම්බෙමු. අයිබෝවන්.